ශෛලී සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම ක්‍රිකට් ඕලීන්ට. ඉතින් මේ වෙදිත් ඔයාලා දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ දිනේදී ටෙස්ට් තරඟාවලිය ආරම්භ වුණා ගාල්ලේදී. ඉතින් ප්‍රථම දිනේ නිමා කරන විට ශ්‍රී ලංකාවට නම් ඉතාමත් අසීරු තත්ත්වයක් තමයි බංග්ලාදේශ කණ්ඩායම නිර්මාණය කර දුන්නේ. ඉතින් කඩලු 3ක් ආරම්භ කඩලු 3ම ලකුණු 45කදී දැවී ගියත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉතාමත් හොඳ ප්‍රබල ඉනිමක් සමීමත් ඉනිමක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණු ප්‍රධාන වශයෙන්ම මුෂ්ෆිකුර් රහීම් සමගින් නජ්මුල් හුසේන් ෂැන්ටෝට. ඉතින් මොවුන් දෙදෙනාම ශතකලාභීන් වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම මොවුන් දෙදෙනාගේ පාර්ට්නර්ෂිප් එක තව දුරටත් ඉදිරියට පැවතීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු තර්ජනයක් වෙනවා. මොකද මොවුන් දෙදෙනාම ඉතාමත් හොඳින් පන්දුව දකිනවා. ඒ වගේම තමයි හොඳින් ලකුණු අතර සිටිනවා. ඉතින් මොවුන් දෙදෙනාගේ කඩලු දෙක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මොවුන් දෙදෙනාගේ කඩලු දෙක අද උදෑසනින්ම ලබාගෙන ඉතාමත් ඉක්මනින්ම බංග්ලාදේශ ඉනිම ලකුණු 350 හෝ 400කට ආසන්න ප්‍රමාණයකදී දවා ගැනීමට හැකියාව ලැබුණොත් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳින් මුහුණ දිය හැකි ඉලක්කයක් වෙනවා. මොකද ලකුණු 500 550 600 වගේ ප්‍රමාණයකට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් අපහසුයි. දෙවන තුන්වන සහ සිව්වන දිනවලදී අපිට නැවතත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණය යෙදීමට ඉතාමත් අපහසු කාරණයක් වෙනවා. මොකද ගාලු ක්‍රීඩා පෙටිය ඉතාමත් හොඳින් දගබන්දි යවන්නන්ට ක්‍රියාත්මක වීමට හැකි ක්‍රීඩා පෙටියක් වෙනවා අවසාන භාගය වෙන විට. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම තරගයට අමතරව ඊයේ දිනේදී ඉතාමත් සිදු නොවිය යුතු සිදුවීමක් සිද්ධ වුණා කුසල් මෙන්ඩිස් අතින්. ඉතින් කුසල් මෙන්ඩිස් විසින් සිදු කළ ප්‍රකාශයක් මේ වන විටත් පුවත් මොවමින් පවතින. ප්‍රධාන වශයෙන්ම 20 පන්දුවාරදී මුෂ්ෆිකුර් රහීම්ගේ පාදේ නැත්තම් ඔහුගේ සපත්තු යුගලේ ලේස් ගැට ගැසීමට ධනංජය ද සිල්වා උපකාරී වන අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් විසින් කියනවා පැටලිලා වැටෙන්නම ගැට ගහපන් වගේ කියන ප්‍රකාශයක් විසින් ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාවේ තරගෙන් නරඹමින් සිටි සියලු දෙනාට මේ ඇහෙනවා. මොකද ස්ටම් මයික් වලින් ස්ටම් මයික් දෙපස සිටින සියලුම ක්‍රීඩකයන්ගේ කටහඬවල් ඉතාමත් හොඳින් ඇහෙනවා. ඉතින් මේ අවස්ථාවේදී විස්තර විචාරය කරමින් සිටි විස්තර විචාරකයන් පවා කියනවා මෙවැනි දේවල් සිදු නොවිය යුතු දේවල් කියලා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ වගේ දේවල් තවදුරටත් සිදු නොවීමට වග බලා ගන්නත් ඕනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනේට මුහුණ දෙනවා. ඉතින් දෙවන දිනේදී කොහොම තරගයක් බංග්ලාදේශයට ලබා දෙති. ඉතින් අනිවාර්යයෙන්ම රන්සිට අපගේ නිල YouTube channel එක සමග මේ තරගාවලියේ සවිස්තරාත්මක තොරතුරු අපේ YouTube channel එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්නත් එපා.